අයියෝ මල්ලි එහෙම සම්බන්ධයක් නෑ අපි අතර. එදා අර නිකන් ඉල්ල හම්බලා කතා කරා විතරනේ. එමයි කියලා තියෙන්නේ. එහෙම සම්බන්ධයක් නෑ. අයියෝ මේ මම නිකන් අහන්නේ. කවුද දැන් උඹ මේ ආපලි නම් ෆෝන් එකෙන් ටොක්ස් කරන එක? නෑ නිල්සන් මාමේ. මේ 2028 ද කොහෙද A level ලියන කොල්ලෙක් අර කෙල්ලනේ අපි එදා ගියානේ අර මේ අපේ A level result කියන්නේ. ඒ ගියාට පස්සේ ඒ කෙල්ල එක්ක මම hina වුණා. මේ hina වුණාට පස්සේ කවුරු හරි ඒකට කියලා මායි කියලා මගට සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් මේ මගේ නම්බර ඉල්ලන් උදේ ඉඳන් මට බයිනවා. අම්මට. ඊ මෙසින් එකද? දෙව් මොකේ කියන්නේ? දැන් කියනවා පාරට එන්න එපා. අනේ මන්ද. පාරට එන්න එපා. ඒ උගිද පාර. උඹ ඊගාවට කෝල්ලයක් කවුද මට දීපන් ඈ. මම බලාගන්න ඉන්නේ පාර කාගේද කියලා. නිකන් ඇට කිච්චෝ. අයියෝනේ මේ ෆ්‍රෙන්ඩ් මේ අතික් ෆෝන් එක. හෙලෝ. හෙලෝ. දී කවුද මේ අපේ කොල්ලට පාරට එන්න එපා කියන්නේ චන්ඩිය මම මේ කවුද කියලා බලන්න ගත්තේ. මේ උඹලා නිකන් තාම මේ ඇතින් පුත්තෙන් එන හිච්චි කොල්ලෝ හරිද? උඹලා නිකන් මේ ටොක්ස් දාගෙන ඉන්න එපා හරිද? අනිත් එක මේමයි හරිද? ඌ මේ දැන් ඊලිවල් ලීම ලියලා ඉවර වෙලා ඉන්න කොල්ලෙක්. අනිත් එක ඌ මේ ඉපදුණු දානම් එලිවල්ලෙන් මංගේ පස්සේ පැත්ති දන් ඕදලා තියා මන් දන්න ඌ ඒම જાති චාඩර් වැඩ කරන බැල්ලක් නෙමෙයි කියලා හරිද? උඹලා නිකන් මේ නිකන් සද්ද දාගෙන ඉන්න එපා. අනිත් එක නිකන් ඔය පොඩි ඉච්චි කෙල්ලන ටෝක් කරන්න අපේ කාරීම ඇම්මක් නෑ. තොපිත් මේ අම්මලගෙන් තාත්තලගෙන් තාම කකා බිබී නිකන් ඉන්නේ උන් හරිද? නිකන් මේ සද්ද දාගෙන ඉන්න එපා. අම්මලා තාත්තලා කන්න උයලා දෙනින්දා උන්ටත් දෙනුන් නැත්නම් ඒ වගේ ඉලක්ක ගෙවල් වලට වෙලා කිසි වැඩක් කරන්නේ නැතුව ඉන්න අපතේ. හරිද? මේ නර්ධකද ඔය කෙල්ල පස්සේ ගිහලා ටෝක් කරලා එක එක අර චන්ඩිකන් දාන වෙලාවේ පොතක් කියලාක් කියම බලාගත්තොත් කවුරු උඹ දන්නවද උඹ කවුද කියන්න කලින් මම කවුද කියලා? ඇයි යන්නේ උඹව කතාහමින් අඳුනගන්න බෑ තමයි මයිකල් ජැක්සන්ද? ඒ මම නෙල්සන් ගුණවර්ධන මොකක් කවුරු? ඇයි මොකද උනේ? මේ උඹට ආමුදුරු කෝල් කරනවා කියලා එම කිව්වද? ආමුදුරු ඉල්නිල්සන් මාමේ ඊ අපි දෙන්නටමනේ කිව්වේ ආමුදුරු අර පිරිත් මණ්ඩපේ කැටයන්ටි කපන්න ඉන්න කියලා. මට පේන්නේ ඔය ඇවිල්ලා තියෙන ඒ කෝල් එක. අම්මරු මට පේන්නේ නම්බර්ස් දෙක එකලංග ආපින්න පොඩ්ඩක් මේ නම්බර්ස් දෙක ඩිස්මිස් වෙලා වගේ. ඊළඟ අපි කතා කරමු අපේ ආමුදුරුවනේ මේ දැන් මෙහෙමයි සීන් එක හරිද? මේ නම්බර්ස් දෙක පොඩ්ඩක් යාමියා වෙලා ඉන්න. දැන් අපි පන්සලට ගිහිල්ලා එන්නම්. මේවා ටිකක් හදන්න මහන්සි වෙනවා. පාළ තියෙන අර subscribe කියන බටන් එකත් ඔබලා අර බෙල් ලකුණ ඕල් දාගෙන තියාගෙන ඉන්න. අපි පන්සලට ගිහලා පටස් ගාලා එන්න. කොල්ලෝ මේ වරින් යන්න.